ඔන්න අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ හිටපු ලොකු සල්ලිකාරයෙක් ගැන. මචං ඔයා අහලා තියෙනවද? අදටත් ශ්‍රී ලංකාවේ විශාලතම අභිරහස් අතරින් එකක් ලෙස සැලකෙන උපාලි විජේවර්ධනයන්ගේ අතුරුදහන් වීම ගැන. 1938 පෙබරවාරි 17 වෙනිදා උපාලි විජේවර්ධනයන් උපත ලබනවා. ශ්‍රී ලංකාවේ ඉතාමත් බලවත් ව්‍යාපාරිකයෙක් ඔහු. ඔහු ආරම්භ කළ උපාලි ගෲප් එක ඒ කාලේ ලංකාවේ පළවෙනි මල්ටිනේෂනල් බිස්නස් එම්පයර් එක ලෙස සැලකුණා. අපි රස කර කන කැන්ඩස් චොක්ලට්, උපාලි එයා, උපාලි මැස්ටා, උපාලි පුවත්පත්, ඉලෙක්ට්‍රොනික් අයිටම්, හොටෙල්ස් මෙහෙම බිස්නස් ගොඩක් එයාගේ ආධිපත්‍යයට යටත් වෙලා තිබුණා. ඒ කාලේ එයාගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 50කටත් වැඩි කියලා තමයි සඳහන් වෙන්නේ. හිටියනම් මරු නේද? ඒත් 1983 පෙබරවාරි 13 වෙනිදා මේ බලවත් ව්‍යාපාරිකයා ගැන ලෝකයම කතා කරන්න පටන් ගත්තා. එයා හදිසිය අතුරුදහන් වුණ නිසා. එදා උපාලි විජේවර්ධන මැලේසියාවේ ඉඳලා ලංකාවට එන්නේ එයාගේ ප්‍රයිවට් ජෙට් එකේ. යානේ ටේක් ඔෆ් කරන ටික වෙලාවක් ගියාට පස්සේ හදිසියෙම රේඩාර් එකෙන් අතුරුදහන් වෙනවා. යානේ ගිය බවට අවසන් සිග්නල් එක ලැබෙන්නේ මැලෙක්කා ස්ට්‍රීට් කියන මුහුදු ප්‍රදේශයෙන්. ඊට පස්සේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මචන් ඒ කාලේ රටවල් කිහිපයක් එකතු වෙලා සර්ච් ඔපරේෂන් එකකුත් පටන් ගත්තා. මුහුද පුරා සර්ච් කරා. ගුවන් යානෙක කොටසක්වත් හොයාගන්න ලැබුණේ නැහැ. යානයක්වත් මල සිරුරක්වත් හොයාගන්න තිබුණේ නැහැ. මෙතනින් පස්සේ කතා ගොඩක් මැවෙන්න පටන් ගත්තා මචං. සමහරු කිව්වා යානේ පුපුරලා මුහුදට වැටුණා කියලා. තවත් සමහරු විශ්වාස කළේ මේක සාමාන්‍ය ගුවන් අනතුරක් නෙවෙයි කියලා. ඒ අතරේ උපාලි තාමත් ජීවතුන් අතර ඉන්නවා කියන කතාවක් ලංකාවේ ජනප්‍රිය වුණා. සමහරු කියලා තිබ්බා ඔහු අලුත් ජීවිතයක් පටන් ගන්න අතුරුදහන් වුණා කියලා. තවත් කෙනෙක් සැක කළා මෙයා කුඩු බිස්නස් කළා කියලා. තව කතාවක් තියෙනවා කවුද දේශපාලුවෙක් මෙයාව මැරුවා කියලා. හැබැයි මේ වෙනතෙක් ඒවා ගැන කිසිම සාක්ෂියක් නැහැ. උපාලි විජේවර්ධනයන්ගේ අතුරුදහන් වීම අදටත් ශ්‍රී ලංකාවේ නොවිසඳුණු අභිරහස් අතරින් එකක් ලෙස ඉතිහාසයට එක් වෙලා තියෙනවා. ඇත්තටම මොකක්ද එදා වෙලා තියෙන්නේ? ප්ලේන් එක ගිනිගත්තද? නැත්තම් මේක සැලසුම් කළ අතුරුදහන් වීමක්ද? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ඇත්ත කතා බලන්න Trending Now YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.